ඔව්. Welcome to my channel. Subscribe. ආයිබෝවන් අදත් මගේ වීඩියෝ වලට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි යන්නේ තායිලන්තයේ බැංකොක් නගරයේ තියෙන ලෝක ප්‍රසිද්ධ සෆාරි වර්ල්ඩ් වලට. ඉතින් මේ සෆාරි වර්ල්ඩ් කිව්වහම ඒකේ කොටස් දෙකක් තියෙනවා, සෆාරි පාක් සහ මරීන් පාක්. එතකොට අද මම මේ වීඩියෝ එකකින් අරන් එන්නේ සෆාරි පාක් එක. මොකද මේ තැන් දෙකම එකම තැනක තමයි තියෙන්නේ. ඉතින් නමුත් අපි ඒක කොටස් දෙකකට තමයි යන්න ඕන. ඉතින් මේ සෆාරි පාක් එක ගත්තාම මේකේ ගොඩක් වන සතුන් ඉන්නවා. එයාලගේ ස්වභාවික පරිසරයට සමාන විශාල භූමි ප්‍රදේශයක නිදහසේ තමයි මේ යාලා ජීවත් වෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට මෙයාලා බලා ගන්න පුළුවන් අපූර්ව ස්ථානයක් තමයි මේ සෆාරි පාක් එක කියලා කියන්නේ. ඉතින් මගෙත් එක්ක මේ වීඩියෝ එක දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. සෆාරි පාක් එකේ ගමන් කරන්නේ අපි යන වාහනයෙන්මයි. මොකද අපිට එතනින් වාහනයක් ගන්න අවශ්‍ය වෙන්නේ. අපි ගිහපු වාහනයෙන්ම තමයි අපි යන්නේ. ඉතින් අපි ආරක්ෂිත දොරටු කීපයක්ම පහු කරලා තමයි අපි මේ සෆාරි ගමන ආරම්භ කරන්නේ. ඉතින් මේ ගමන පුරාවටම වාහනයෙන් බැසීමට අපිට අවසර නැහැ. ඉතින් සියලුම සතුන් ඉතාමත් ආරක්ෂිතව නරඹන්න පුළුවන් විදිහට තමයි මේ පාක් එක හදලා තියෙන්නේ. ඉතින් මේක ආරම්භ වෙච්ච තැන ඉඳන් අපිට ගොඩක් ලස්සන පරිසරයක් බලන්න පුළුවන්. ස්වභාවික ඒ වගේම ගස් වලින් පිරිච්ච පරිසරය සහ නිදහසේ සැරිසරන සතුන් තමයි අපිට බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය සත්වෝද්‍යානයකට වඩා මේකෙදි සතුන්ට ලැබෙන නිදහස පැහැදිලිවම දකින්න පුළුවන් ස්ථානයක්. ඉතින් අපි මුලින්ම දකිනවා සීබ්‍රා රංචු වගේ කට්ටිය. ඊට පස්සේ මේ එතන මේ ඔටුවෝ ඉන්නවා. ඒ වගේ කට්ටිය තමයි අපිට මුලින්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පාක් එක තුල ගොඩක් වෙලාවට විවිධ කුරුළු විශේෂ ගොඩක් අපිට දකින්න පුළුවන්. ඉතින් එයාලට සුදුසු පරිසරයක් මේ ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් එයාලගේ කූඩු ඒ වගේ දේවල් අපිට ගොඩක් මේක ඇතුලේදී දකින්න පුළුවන්. මේ ඔයාලට දකින්න පුළුවන් ජිරාෆ් රංජුවක්. ඉතින් මේක අපිට සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අපේ දකින්න ලැබෙන්නේ නැති අවස්ථාවක් තමයි. මොකද ජිරාෆ්ලා අපි අපේ සූ එකට ගියත් අපිට එහෙම ලොකුවට ජිරාෆ්ලා දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් මෙතන ජිරාෆ්ලා රංචු පිටින් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. රයිනෝ කරන වැඩිය බලන්නට. එයාලා වයිට් රයිනෝ. මේ ඉන්නේ ගෝන්නෝ. එයාලට පේනවා ඇති එයාලත් රංචු විදියට හැදිලා එයාලට තියලා තියෙන ස්ථානවල එයාලා ඉන්න විදිහ.
මේ මුතේ මූ දැක්ක දාන්න අට දෙක. එක දාන්න කොහොමද කියන්නේ? උඩට වෙනවා ඉන්න පොඩි හදා. කිව්වනේ. අඬන්න. ඒ උඩට නිකන් ගෙවල් හදාගෙන තමයි ඉන්නේ නේ. ඔව්. බේබේ ඔන්න අන්නපතේ මේ මුවා මේ පැත්තේ. දැන් අපි යන්නේ සිංහයන් සහ කොටියන් ඉන්න ප්‍රදේශයකට. ඉතින් මෙතනදි සිංහයෝ නම් අපිට දකින්න හම්බුන්නේ නැහැ. නමුත් අපිට කොටියෝ දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් එයාලා අපිට ගොඩක් සමීපෙන්ම දැක ගන්න හම්බුණා. ඉතින් මේක අපූර්ව අත්දැකීමක් වුණා අපිට. මොකද ඇත්තටම අපි අර වාහනේ ඉඳන් ඒ එක්ස්පීරියන්ස් එක අපිට ලබා ගන්න පුළුවන් වුණා. එයාලට ගොඩක් ආසන්නීම. බබාටත් මේක ගොඩක් ආස විදිහේ එක්ස්පීරියන්ස් එකක් වුණා. දැන් මේ අපිට පේන්නේ බෙයාලා ඉන්නවා වලස්සු. ඉතින් එයාලත් එයාලගේ නිදහසේ ඉන්න විදිය ඔයාලට පේනවා ඇති. ඉතින් මේ සෆාරි වර්ල්ඩ් එකේ තියෙන සෆාරි පාක් එක කියන්නේ සබහාදහමට සමීප වෙලා සතුන් ගැන ඉගෙන ගන්න, ඒ වගේම පවුලේ සියලු දෙනාටම එකට විනෝද වෙන්න පුළුවන් ඉතාම සුදුසුම ස්ථානයක්. ඉතින් ඔයාලා තායිලන්තයට යනවා නම් අනිවාර්යයෙන්ම මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න යන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් අපේ ගියපු අනිත් මරීන් පාක් එකේ වීඩියෝ එක අරන් එනකම් සුබ දවසක් ගිහින් එන්නම්.